YouTube channel. ඔන්න තවත් අලුත් වීඩියෝ එකකින් මං ඔයාලව හම්බෙන්න ආවා. කියන්න බලන්න මං කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔව් මම ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයට. මේක ඇත්තටම කිව්වොත් සඩන් ට්‍රිප් එකක්. අපි කලින් දවසේ මේක ප්ලෑන් කරලා තමයි අනුරාධපුරේ එන්න ඕනේ කියලා හිතුවේ. අපි මුලින්ම ලන්ච් ගන්න තමයි නතර කරේ. මේ අපි ඇවිල්ලා ඉන්නේ ආලංකුලම කියන ප්‍රසිද්ධ රෙස්ටොරන්ට් එකකට. මේකේ prices cheap and the food was really tasty. මේ ඔක්කොටම මට මතක විදිහට ගියේ අපි 5 දෙනාටම 5000 rupees වගේ. ඊට පස්සේ අපි ඩෙසර්ට් එකක් හැටියට මම නම් ගත්තේ අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලා බලන්නකො අපි කොහෙටද ගියේ කියලා. මම කවදාවත් මෙහෙම පැඩි ෆීල් එක ඇවිදලා නැහැ. So this was a new experience for me. මේ ෆ්ලෝ වෙන වතුරත් මාරම ක්ලීන්. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ හොටෙල් එකට. මේ හොටෙල් එකේ නම තමයි ආලක මන්දා හොටෙල්. මේ හොටෙල් එක බජට් ෆ්‍රෙන්ඩ්ලි හොටෙල් එකක්. අපි 5 දෙනාටම ෆුල් බෝඩ් ඉන්න ගියේ 50,000 rupees only. හොටෙල් එකට චෙක් ඉන් වෙලා අපි මුලින්ම කරේ ස්විම් එකක් දාපු එක. මොකද අපිට ඕන වෙලා තිබ්බා රෑට රුවන්වැලි සෑය වඳින්න. ඒ හින්දා පූල් එකේ බහලා රිලැක්ස් වෙලා පන්සල් යන්න හිතුවා. අපි මුලින්ම ගියේ ශ්‍රී මහා බෝධියට. මට නම් හිතෙන්නේ අනුරාධපුරේ පන්සල් වඳින්න තියෙන හොඳම වෙලාව රෑ කියලා. මොකද නැත්තම් සිමෙන්ට් එක අවුවට ගොඩක් රත් වෙන හින්දා අපිට ඇවිදින්න කරුයි. අපි ශ්‍රී මහා බෝධියේ වන්දනා කරලා කෙලින්ම ගියේ රුවන්වැලි මහා සෑයට. රුවන්වැලි සෑය ඇහැට දකිද්දී පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ. මන් දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. හැබැයි මොකක් හරි හාස්කමක් එතන ඇති. අපි හඳුන් කූරු පත්තු කරලා පහන් පත්තු කරලා අපි රුවන්වැලි සෑය මළුවට ගියා. මම බුදුන් වැඳලා ඔතන චූටි වෙලාවක් වාඩි වෙලා හිටියා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ තූපාරාමයට. මෙතන වැඩි සෙනග හිටපු නැති නිසා අපි කාම්ලි බුදුන් වැඳලා එහෙම්මම හොටෙල් එකට ගියා ඩිනර් බුෆේ එකට. අද දවසම ට්‍රැවල් කරපු නිසා මම මෙතනින් එහාට නම් වීඩියෝ කරේ නැහැ. අපි අද අනුරාධපුරෙන් පිටත් වෙලා කෙලින්ම යන්න හිතාගෙන ඉන්නේ දඹුල්ල පැත්තට. අපි හොටෙල් එකට චෙක් ඉන් උනේ 2-3ට වගේ. ඒ වෙලාවේ නම් වැස්සක් තිබ්බේ නැහැ. හැබැයි එක පාටම කළුවර වුණා. මේ අපිට හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක ටිකක් වෙනස්. ග්ලාස් එක වටේට තිබ්බේ chilies and salt and the drink was umbrella. මම හොටෙල් එකේ ඩීටේල්ස් කියනකම් ඔයාලා රූම් ටුවර් එක බලන් ඉන්නකෝ. අපි කෙලින්ම රූම්ස් වලට චෙක් ඉන් වුණා. මේ අපි නැවතිලා ඉන්නේ සීගිරි විලේජ් දඹුල්ල. අපි ට්‍රිපල් රූම් එකයි ඩබල් රූම් එකයි තමයි බුක් කරේ. මේ රූම්ස් දෙකටම අපි 5 දෙනාටම ගියේ 80,000 rupees only. මෙතන අපි හිටියෙත් full board. meals 3ටම අපිට හම්බුනේ buffet. මේ හොටෙල් එක හදලා තියෙන්නේ village type එකකටමයි. මේ තියෙන්නේ වැහැලා ඉවරුණාට පස්සේ. අපි හොටෙල් එකට චෙක් ඉන් වෙන්න හවස් වුණ හින්දා එහෙම්මම අපි ටිකක් වෙලා රූම් එකේ රෙස්ට් කරලා ඩිනර් ගන්න ගියා. I started my meal with a soup. The food was really tasty. දැන් කන්න තියනවා නම් කියලා හිතනවා. බලන්නකෝ හරි වැඩක්නේ අපිට උනේ. රූම් එකට එද්දි ගස් ගෙම්බෙක් රූම් එක ඇතුලේ ඉන්නවා. අපි ඉතින් එයාව එලවන්න ඕන හින්දා මගේ ට්වීන් ඩස්බින් එකක් අරගෙන එයාව විසික් කරන්න හැදුවා.
හැබැයි අන්තිමේට ඩස්බින් එක ලේක් එකට ගිහින් ගෙම්බ කාමරේ ඉතුරු වුණා. එනවද වහන්න තොර. මේ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරුණාට පස්සේ මම as usual මගේ කොෆි එක හදාගෙන පීලා එහෙම්ම අපි නිදාගත්තා. Good morning from දඹුල්ල. මම ඔහොම චූටි වෙලාවක් එළිය බලාගෙන ඉඳලා මම මගේ morning coffee එක හදාගෙන breakfast ගන්න ගියා. මම breakfast වලට ගත්තේ traditional and western combo එකක්. breakfast අරගෙන අපි චුට්ටක් ඇවිදින්න හිතුවා. ඊයේ වැස්ස තිබ්බ හින්දා ඇවිදින්න බැරි වුණානේ. හොටෙල් එකේ ලස්සන බලන්න බැරි වුණානේ. ඒ හින්දා අද ඇවිදින්න හිතුවා. Hi, good morning. අද තමයි දඹුල්ලේ ඉන්න අපි අන්තිම දවස. හෙට අපි කැන්ඩි එනවා. ඉතින් දැන් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන දැන් පූල් එකට බහින්න තමයි හිතාගෙන ඉන්නේ. bye. මෙතන පූල් එකට සීගිරිය රොක් එක පේනවා. ඒ view එක නම් පුදුම ලස්සනක්. මම ඔහොම මල්ලිත් එක්ක පැය 4-5ක් පූල් එකේ සෙල්ලම් කරලා රූම් එකට ආවා. ඇත්තටම කිව්වොත් මට කිසිම වීඩියෝ එකක් එතනින් එහාට ගන්න බැරි වුණා. මේ තියෙන්නේ අපි හොටෙල් එකෙන් පිටත් වෙන්න යන වෙලාව. රූම් එකටත් බයි කියලා අපි සීගිරි විලේජ් එකෙන් check out වෙන්නයි යන්නේ. Shout out to Sigiri village for the perfect hospitality. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Bye.